රහස් දූපතේ කතාව. සෑම රැයක්ම අමීල්ට එකම සිහිනයක් පෙනෙන්න ගත්තා. ඒ මීදුමෙන් වැසුණු අද්භූත දූපතක්. ඒ දූපත ඔහුට බයක් වගේම ලොකු කුතුහලයකුත් ඇති කළා. හරියට නිහඬවම ඔහුට අණගසනවා වගේ. ඒ සිහිනේ ඇතුලේ මෘදු ඒත් ගම්බීර හඬක් නිතරම අමීල්ගේ නම කියමින් කතා කළා. ඒ හඬ ඔහුගේ හදවතේ අමුතුම ආකර්ෂණයක් ඇති කළා. එක පාරටම අමීල් ගැස්සිලා ඇහැරුණා. ඒක හීනයක් වුණත් සාමාන්‍ය හීනයක් නෙවෙයි කියලා ඔහුගේ හිත කිව්වා. පහුදා ගෙදර පරණ බඩුගබඩාව අස්කලද්දි කාලය විසින් අමතක කරලා දාපු අමුතුම පෙනුමක් තියෙන පොතක් ඔහුට හම්බ වුණා. ඒ පොත දිගහපු ගමන් අමීල් හීනෙන් දැකපු දූපතට සමාන සිතියමක් මැදින් ආලෝකයක් විහිදෙන්න ගත්තා. මේක අහම්බයක් නෙවෙයි කියලා අමීල්ට තේරුනේ එතකොටයි. හිතේ බයක් වගේම සැකයකුත් තිබුණත් මේ සිතියම පස්සේ යන්න එක තමන්ගේ දෛවය කියලා අමීල් තීරණය කළා. ඒ තීරණය ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කරන්න නියමිතයි. ඕන කරන දේවල් ටිකත් ලෑස්ති කරගෙන ඔහු කාටවත්ම නොකියා මේ නොදන්නා ගමනට සූදානම් වුණා. ඉර පායනවත් එක්කම අමීල් තමන්ගේ පුංචි බෝට්ටුවෙන් නිශ්ශබ්ද මුහුද මැදින් ඉස්සරහට ගියා. ඒ ගමන ඔහු ගියේ ලොකු විශ්වාසයකින් නෙවෙයි, තමන්ගේ හදවතට ඇහුම්කන් දීලා. නමුත් එක පාරටම සංසුන් මුහුද රළු වුණා. මහා කුණාටුවක් ඇවිත් වාතය, ජලය සහ මරණ බය එකතු වෙලා අමීල්ව පරීක්ෂා කළා. ගොඩක් වෙලාවට පස්සේ කුණාටුව නැවතුණා. මුහුද ආයෙත් නිශ්ශබ්ද වුණත් අමීල්ගේ හිතේ තිබුණු අදිෂ්ඨානය නම් බිඳුනේ නැහැ. එතකොටම මීදුම අතරින් අර හීනෙන් දැකපු දූපත ඇස් පනා පිටම පෙනෙන්න ගත්තා. හීනයයි සැබෑවයි අතර තිබුණු සීමාව එතනදි මැකිලා ගියා. අමීල් දූපතේ වැලිමත තබපු ඒ පළමු පියවර ආපසු හැරෙන්න බැරි මහා ගමනක ආරම්භය වුණා. දූපතේ තිබුණු වනාන්තරයේ හරියට පණ තියෙනවා වගේ. ඒ ගස්වැල් නිශ්ශබ්දව අමීල්ගේ හදවත කියවන්න උත්සාහ කළා. එතකොටම කාලය විසින් ගල් කරපු පුරාණ ආරක්ෂකයෙක් අමීල් ඉදිරියේ පෙනී සිටියා. එතනදී පරීක්ෂා වුණේ අමීල්ගේ ශක්තිය නෙවෙයි, ඔහුගේ මනුෂ්‍යත්වය සහ හදවතේ තිබුණු අවංකකමයි. මේ දූපත මුළු ලෝකයම ආරක්ෂා කරන රහස් බලයක් හංගාගෙන ඉන්න බව අමීල්ට වැටහුණා. ඒ බලය ආරක්ෂා කරන්න පුරුවන් විශ්වාසවන්තම කෙනා අමීල් කියලා තීරණය වුණාට පස්සේ ඒ බලය ඔහුට බාර වුණා. ඒත් එක්කම ඔහු තුල අමුතුම ශක්තියක් අවදි වුණා. දැන් තමන්ගේ ලෝකයට ආපසු යා යුතු වෙලාව ඇවිත් කියලා අමීල් තේරුම් ගත්තා. රහස් දූපත ඔහුට නිහඬවම සමුදුන්නා. අමීල් ආපහු ගියේ කාටවත්ම කියන්න බැරි මහා රහසක් හදවතේ සදාකාලිකවම තැන්පත් කරගෙන. රහස් දූපත අමීල්ට යන්න දුන්නත් ඒක කවදාවත් ඔහුගෙන් වෙන් වුණේ නැහැ. ලෝකයේ අඳුරු වෙන දවසක නැවතත් ආලෝකයක් අවශ්‍ය වුණාම රහස් දූපත ආයෙත් කැඳවාවි හරි වෙලාවට හරි පුද්ගලයාව. ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න. NSR ඇනිමේෂන් channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. NSR ඇනිමේෂන් සමග එකතු වුණ ඔයාලට ස්තුතියි. සුබ දවසක්.